මේකරල් එක එක ක්‍රමයට හදන්න පුළුවන්නේ. හැබැයි කවදාවත් ඔයාලා මේ ක්‍රමය නම් try කරලා නැතුව ඇති. මේ ක්‍රමය එක පාරක් හරි try කරලා බලන්නකෝ. මේක තමයි ඔයාලගේ කාපු අසම මේකරල් රෙසිපිය වෙයි. ආයෙ වෙන ක්‍රම නම් කවදාවත් try කරන්නේ නැති වෙයි. එහෙනම් මෙන්න මේ වැලෙන් තමයි මම මේකරල් ටික කඩාගත්තේ. ඔයාලටත් මේකරල් බීජ ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම නොමිලේම ඔයාලට මේකරල් බීජ දෙනවා. මොකද මටත් මේක නිකන් හම්බෙච්ච මේකරල් බීජ වගේකින් තමයි මම මේක පැල කරගත්තේ. එහෙනම් මම වැලෙන් මේකරල් ටිකකුත් කඩාගෙන මේකේ ගොඩාක් ඵලදාව තියෙනවා. දෙන්නෙකුට සෑහෙන්න මම මේකරල් ටික කඩාගත්තා. ඊට පස්සේ රේණු අයින් කරලා පොඩිවට කඩා ගන්න මේක. දැන් මේකරල් ටික ඔක්කොම මම කඩාගෙන ඉවරයි. දැන් මම මේකට ලුණු එකතු කරගන්නවා. රස අනුව ඔයාලගේ ලුණු එකතු කරගන්න. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වුණ තෙල් එකට මම කඩාගත්ත මේකරල් ටික එකතු කරගන්නවා. දැන් මේකට හොඳට ටිකක් කවලම් කරගන්න. විනාඩි 5ක් විතර මම මෙතන මේක හොඳට කවලම් කරගත්තා. දැන් අරන් බලන්න මේකරල් එකක් එක හොඳට තැම්බිලාද කියලා. ඊට පස්සේ මම බිත්තර දෙකක් එකතු කරගත්තා. දැන් මම මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු අරගෙන තියෙනවා. ඒකට වතුර පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් කවලම් කරගෙන දාගත්ත බිත්තර දෙකත් හොඳට කුඩු කරගත්තා. ඊට පස්සේ අර මිශ්‍රණය මේකට මම දාගන්නවා. දැන් හොඳට ඒකත් හොඳට මම කවලම් කරගන්නවා. දැන් මම ලොකු ලුණු ගෙඩියක් කපාගෙන එකතු කරගත්තා. තක්කාලි ගෙඩියක් එකතු කරගත්තා. රම්ප කරපිංචා ටික අවමිරිස් කාලි දෙකක් එකතු කරගෙන ලුණු පොඩි ටිකක් එකතු කරගෙන නැවත මම මේක කවලම් කරගන්නවා. ඊට පස්සේ විනාඩි දෙකක් විතර මම මේක පියනකින් වහලා තියාගන්නවා. දැන් හොඳට කවලම් කරලා මම ලිප ඔෆ් කරගන්නවා. හරිම ලේසියි මේක හදාගන්න. මේ ක්‍රමයට මේකරල් ගොඩාක් රසයි. මේකරල් කියලා කියන්නවත් බෑ. ඒ තරම් රසයි මේක. ඔයාලත් කවදාව හරි මේ ක්‍රමය එකපාරක් හරි try කරලා බලන්න. ඔයාලා හැමදාම හදාගෙන කයි. ඒ තරම් රසයි මේක. එහෙනම් මගේ වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි. අනිවාර්යෙන්ම හදලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.